දියසුමිලයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි චතාරික කාලේ තවත් දවසක් මාර්තු මාසේ 21 වෙනිදා සෙනසුරාදා දවස ස්වාමීන් වහන්සේ අදත් අපිට සුභ ආරංචිය තුලින් කතා කරනවා. ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය තමයි අපේ ක්‍රිස්තියානි ජීවිතයට පනපවන්නේ. අපිට ශක්තියක් බලයක් දෙනවා. වියලිච්ච ජීවිතවලට නව පණක් දෙනවා. එහෙම තමයි වෙන්නේ. අපි හරියට හැබැයි අයිති කරගන්නට අශුද්ධ වහන්සේගේ ආලෝකය තුළ දේවචනේ ග්‍රහණය කරගන්නට ඕන. උන්වහන්සේ අපිට කතා කරන විදිහනේ ප්‍රේමවන්තය නේද? යාඥා කරනවා කියලා කියන අපි දෙවියන් වහන්සේට කතා කරනවා. දේවචනේ තුළින් දෙවියන් වහන්සේ අපිට කතා කරනවා නේද? ඉතින් අපි මේ වචනේ හරියට දෙනස්සේ කතා කරන විදිහ අල්ල ගන්නට අශුද්ධ වහන්සේ හිස් වෙලා සහැල්ලු වෙලා නේද? අද ප්‍රේමවන්තයන් හරිය අපුරුදයක් වෙන්නේ. ඒ තමයි ජේසුස් වහන්සේගේ දේශනාවලදී මිනිසුන් අතර මත බෙහෙද ඇති වෙනවා. ඒ තමයි උන්වහන්සේ මංගල්‍යයකට ගියා. හරි? මංගල්‍යයකට ගිහිලා දැන් මංගල්‍ය දැන් මේ අද දවසේ සුභ ආරංචියට ඉස්සෙල්ලා මේකට සම්බන්ධ කොටසකුත් තියෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ. අපිට තියෙන අද ජොහාන් 7:40 ඉඳලානේ. ජොහාන් 7:37 මෙහෙම තියෙන්නේ. මංගල්‍ය අවසානයේ මහා දවසේදී ජේසුස් වහන්සේ නැගිට හඬ නගා යමෙක් පිපාසයෙන් සිටිත් නම් ඔහු මා වෙත පැමිණ පානය කෙරේවා. ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුලින් ජීවනදායක ජල දහරා ගලන්නේ යයි ප්‍රකාශ කළසේක. උන්වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහගත් උන් මතු ලබන සිට ශුද්ධහබන් වහන්සේ පිළිබඳව ශුද්ධහබන් වහන්සේ ඒතාක් නොදෙන ලද්දේ මන්ද ජේසුස් වහන්සේ ඒතාක් මහිමයට පත් නොවූ බැවිනි. ඒකොට තමයි අද සුවිශේෂ උඩින් තියෙන්නේ. අද දවසේ තියෙන මේකයි. මේ වචන ඇසූ කල සෙනගගෙන් සමහර මොහු සැබවින්ම ඒ දිවැසිවරයා නොයයි කීය. අන් සමහරු මේ ක්‍රිස්තුස්යයි කීය. තවත් සමහරු ක්‍රිස්තුස් වහන්සේ වඩින්නේ ගලිලයෙන්ද ක්‍රිස්තුවරයාණන් දාවිද්ගේ වංශේ දාවිද් විසූ ගම වන බෙත්ලෙහෙමින් වඩින බව ශුද්ධ ලියවිල්ලේ ලියා නැද්දැයි ඇසූහ. මෙසේ උන්වහන්සේ නිසා සමූහය අතර බෙහෙදයක් හටගත්තේ. උන් අතරින් සමහරෙක් උන්වහන්සේ අල්ලා ගන්න සිටුව ඒත් කිසිවෙක් උන්වහන්සේ පිට අත නොතැබුව. දැන් ප්‍රේමවන්තයනි මේ අත්දැකීම තමයි යන්නේ. ඒක තමයි පල්ලෙහාටත් තව යනවා. මුරසේ බොලෝ ගිහිල්ලා හක්කලා පූජකයන්ට පරිශීවරුන්ට ගිහිල්ලා කියනවා පැමිණිලි කරනවා. මේ මෙහෙම ඒ කියන්නේ වෙච්ච දේ මොකද්ද කියලා කියනවා. ඊට පස්සේ අල්ලන් ආවේ නැහනේ. ආපුවම ඒගොල්ලන් උඹලත් මුලා වුණාද කියලා අහනවා. හරි. ඒ ප්‍රේමවන්තයනි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දෙවියන් වහන්සේට අපි සමීප වෙද්දී උන්වහන්සේගේ ඉගැන්වීම් සහ උන්වහන්සේගේ ජීවිත ක්‍රමයට අපි අනුගත වෙද්දී ඊට අකමැති කෙනෙක් ඉන්නේ සාතන්. ඒ සාතන් ඒකට අපිට පීඩා කරන්නේ බේද ඇති කරනවා. ඒ කියන්නේ අපි මොන හරි තැනක නියෝජනයක් කරන සමිතියක සමාගමක මොන හරි පල්ලි ආශ්‍රිතව හරි එතනදී අපි අර දෙවියොත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන කෙනා පීඩා කරන තමයි නපුර බලන්නේ. ඒක සාමාන්‍යයෙන් වෙනවා. දැන් මෙතන ජේසුස් වහන්සේ කතා කරද්දී එතන මොනවාද බෙහෙදයක් ඇති වුණා. බෙහෙදයක් ඇති වෙලා හක්කලා උන්වහන්සේ පීඩාවටපත් කරන්න තමයි මිනිස්සු උත්සාහයක යෙදුනේ. ඒ කියන්නේ ප්‍රශ්න කරනවා. දැන් උන්වහන්සේ ගලිලයේ නාසරත් තුල ජීවත් වුණේ. ඉතින් එතන හිටපුවා විමස්සාවලිය සහ දිවැසාවලිය දන්නවා. ඒ වගේම මීකා දිවැසිවරයාගේ පොතේ තියෙන උන්වහන්සේ ඉපදෙන්නේ ජුදේ බෙත්ලෙහෙම කියලා. මේගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ ජේසුස් වහන්සේ ඉපදුනේ බෙත්ලෙහෙම කියලා. මේගොල්ලෝ දැනගෙන හිටියේ ජේසුස් වහන්සේ ජීවත් වුණේ ගලිලේ නාසරත් වල හින්දා අහනවා නාසරත් වලින් ගලිලයෙන් එනවද කියලා දිවැසිවරෙක් කියනවාද කියලා බලන්න කියලා කියනවා. ලියලා තියෙන්නේ කොහොමද කියලා. ලියලා තියෙන එක බෙත්ලෙහෙම කියලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ජේසුස් වහන්සේ ඉපදුනේ සංගරණයට යද්දී බෙත්ලෙහෙමදී තමයි ඉපදුනේ. ඒ නිසා ප්‍රේමවන්තයනි ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියාවලිය සමහර වෙලාවට අපිට අභිරහස්මකයි. අපි ඒවා ගොඩාක් මේ හොයන්න ගියාම තමයි අභිරහසක් වගේ තියෙන්නේ. අපිට තියෙන උන්වහන්සේගේ ජීවිතය දිහා බලලහක් කියලා උන්වහන්සේ ඉගැන්වීම් දිහා බලලා අපේ ජීවිතේ ගොඩ නගා ගන්නට ඕන. ඔය කියන බෙහෙද ඇති වෙනවා. හරි? අපි අධෛර්යමත් වෙන්නලා කලකිරෙලා පත් වෙන්න අවශ්‍ය නැහැ. අපි අපේ ගමන ජේසුස් දිහා බලාගෙන යනවා. නේද? අර පේදුරුතුමා මුහුද මත ඇවිදගෙන එනවනේ. ගිලෙන්නේ නැහැ ප්‍රේමන් ජේසුස් දිහා බලාගෙන එද්දි. හැබැයි පේදුරුතුමා වටපිට බලන්න ගන්නවා. ඡණ්ඩ මාරුතේ දිහා බලනවා. එතන තමයි බියක් ඇති වෙලා ගිලෙන්නේ දැන්නේ.
ඒ ගිලෙන්න දෙන්නේ නැහැ ජේසු මේ නගා සිටවනවා. ඒ වගේ තේම ප්‍රේමාන්තේනේ අපි ගොඩාක් වෙලාවට අන් අය අරයා කරන්නේ මොකද්ද යාගේ හැසිරීම යාගේ පව් මෙයාගේ පව් ඒ ඔක්කොම බලනවා. නමුත් අපි දිහා බලාගෙනන්නෙත් නැහැ ජේසු දිහා බලන්නෙත් නැහැ. ජේසුස් සදා ආරාධනා කරනවා ඔබට මට උන්වහන්සේ දිහා බලාගෙන එන්න තමයි කියන්නේ. මත බෙහෙද සහ ඒ දේවල් ඔක්කොම අපි යන ගමනේදී තියෙනවා. එදා වගේම ඒ වලට අභීතව නිර්භීතව මූණ දෙන්නට ජේසුස් තුළ ස්ථීරව ඉන්නට අපිට ශුද්ධාත්ම බලය ඉල්ලනවා කියලා ස්වර්ගීය දේවතා අතර අපි කන්න ලව් කරලා යාඥා කරමු. ජේසුස් පිහිටයි.